අපි ආදරේ බලාපොරොත්තු වෙන්න ඕනේ ආදරේ තියෙන කෙනෙක්ගෙන්. අපි ජීවිතේ විඳින්න ඕනේ ජීවිතේ විඳින්න දන්න කෙනෙක් එක්ක. අපි ඇවිදින්න යන්න ඕනේ ඇවිදින්න ආස කෙනෙක් එක්ක. අපි හීන මවන්න ඕනේ හීන හැබෑ කරගන්න දන්න අයත් එක්ක. ඒ වගේම අපි නිදහස හොයන්න ඕනේ අපේ මනසට නිදහසක් දැනෙන තැන්වලින්. ඉතින් මං හිතන්නේ මිනිස්සුන්ට තමන් ගැන රීෆෝකස් කරන්න, තමන් ගැන රීප්ලෑන් කරන්න, තමන්ව රීස්ටාර්ට් කරන්න පොඩි හුදකලාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සෙක්ට තනියම තමන් කවුද කියලා තේරුම් ගන්න, තමන් ගැන අවබෝධ කරගන්න පොඩි කාලයක් දෙන්න ඕනේ. අපිට ජීවිතේ හම්බ වෙන මිනිස්සු නිසා ජීවිතේට අලුත් අත්දැකීම් ලැබෙනවා. ඉතින් අන්නේ අත්දැකීම් වලින් ජීවිතේ කවදාවත්ම හම්බ වෙලා නැති වටිනාකම්, තමන්ගේ දුර්වලතා, අලුත් thinking patterns අපිට ජීවිතේට එකතු කරගන්න පුළුවන්. පර්ෆෙක්ට් වෙන්න යන ගමනක මේ හැමදේම ජීවිතේට ආශිර්වාදයක්. ජීවිතය කියලා කියන්නේම අපි සතුටින් ගත කරන මොහොතවල් විතරක් නෙවෙයි. මේ හැම දෙයකම එකතුවක්. ජීවිතේට අහම්බෙන් හම්බෙන මිනිස්සු ගනුදෙනු හරි අමුතු පාඩම් ජීවිතේට කියලා දෙනවා. ඉතින් ඔයා කවුද කියලා අඳුරගෙන ජීවිතේ ලස්සනට විඳින්න. ඔයා වෙනුවෙන් ප්ලෑන් කරන්න. ඇරියස් ඉතුරු කරගන්නේ නැති ජීවිතේ සතුටින් විඳින කෙනෙක් වෙන්න.